Hi ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට ඔෆිස් බ්ලොග් එකක් අරගෙන එන්න හිතුවා. මුලින්ම ෆින්ගර්ප්‍රින්ට් එකක් තියලා මම ඉතින් ගිහිල්ලා උදේම වැඩ ටික පටන් ගත්තා. ඔය ඉතින් මම සුපුරුදු විදියට මේල්ස් ටිකත් බලලා කස්ටමර් සයිට්ස් වලින් මොනවද ඇවිල්ලා තියෙන ඉන්ෆර්මේෂන්ස් කියන ටිකත් බලලා පොඩි අප්ඩේට් එකක් අරගෙන වැඩ ටික පටන් ගන්න විදිය තමයි. මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මගේ ඔෆිස් එකේ එන්වයරන්මන්ට් එක සහ ඒකේ වැඩ කරන එම්ප්ලොයිස්ලා මම ඇත්තටම ඔයගොල්ලන්ට මේ බ්ලොග්ස් වල පෙන්වන්නේ නැහැ. මොකද මට ඒක ඔෆිස් එකේ rules and regulations and policies වලදී restrict දෙයක්. එතකොට මට ඒක මගේ බ්ලොග්ස් වල පෙන්වන්න බෑ. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන්නේ මම උදේ ඉඳන් ගිහිල්ලා කරන වැඩ ටික සහ වැඩ ටික කියන්නේ කරන වැඩ. ඔන්න ඉතින් ඊට පස්සේ 10ට 10:00ට විතර ටී අංකල් ටී එකකුත් ගෙනල්ලා දුන්නා. ඒකත් බීලා ආයෙත් වැඩ ටික පටන් ගන්නවා. පේනව නේද? හරිම ලොකු වැඩ තමයි මටත් තියෙන්නේ. කෝමින් හරි ඔන්න ඉතින් ඔතන වැඩ ලෝඩ් එකක් තනියම අදින ගමන් මම මේ කල්පනා කරන්නේ අතරම මගේ අද ටීම් එකේ ළමයි කවුරුත්ම නැහැ. මම තමයි අද වර්ක් ලෝඩ් එක තනියම ඇත්තේ. හරිම ප්‍රොඩක්ටිව් දවසක් සහ හරිම ටයර්ඩ් දවසක්. ටීම් මෙම්බර්ස්ලාත් කවුරුත් නැහැ. ඒකයි උතන මම විතරක් ඉන්නේ. නැත්තම් උතන මගේ ටේබල් එක වටේටම ඉතින් ගොඩක් දෙනා ඉන්නවා. හරි ඕම ඉතින් වැඩ කරගෙන යන ගමන් මම මේ තනියම කල්පනා කරන්න ළමයි සමහරු කියන්නේ පිටින් බලන මිනිස්සු හිතන් ඉන්නවා ලැප් එකක් දීලා කැරකෙන පුටුවක් දීලා AC රූම් එකක් එහෙම දුන්නට පස්සේ ඔහොම වැඩ කරන එක එච්චර අමාරුද කියලා අහනවා. ඉතින් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන මේ කෝපරේට් ලයිෆ් එකේ වැඩ කරන මිනිස්සු දන්නවා ඒක කොච්චර ස්ට්‍රෙස්ද සහ ඒ වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරන්න ඕනිද කියන එක මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය තමයි දන්නේ. ඉතින් මම නම් කියන්නේ එක ජොබ් එකක්වත් ලේසි නැහැ නේද? හැමෝම මහන්සි වෙන්න ඕනේ, තමන්ගේ ටාගට්ස් වලට යන්න ඕනේ. ඉතින් මේ දේවල් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ අපි. ඉතින් අපි කොහොමද පිටින් බලලා මිනිස්සෙක්ට කියන්නේ මේ ජොබ් එක ලේසි, මේ ජොබ් එක අමාරුයි. එහෙම නැහැ. මම නම් දකින විදිහට මේ ලෝකේ හැම ජොබ් එකක්ම අමාරුයි. සහ අපි ඒ දේවල් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් තනියම ජීවිතේ දිනන හැම කෙනෙක්ගේම හීන හැබෑ වෙන්න ඕනේ. ඒ දේවල් වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. නිකන් අපි බලන් හිටියට නිකන් ඒ දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරාට ඒ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මමත් යුනිවර්සිටි යන ගමන් මගේ ලෙක්චර්ස් යන ගමන් එතකොට මගේ එක්සෑම්ස් ලියන ගමන් මගේ ඔෆිස් ලයිෆ් එකත් බැලන්ස් කරගෙන මගේ යුනිවර්සිටි ලයිෆ් එකත් බැලන්ස් කරගෙන සහ මගේ පර්සනල් ලයිෆ් එක බැලන්ස් කරගෙන ওই දේවල් ඔක්කොම එක තමයි මම මගේ ලයිෆ් එක ගෙනියන්නේ. ඉතින් ඒ ලයිෆ් එකේ මූමන්ට්ස් තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝස් විදිහට මම මේ බ්ලොග්ස් විදිහට වීඩියෝස් විදිහට ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුයි. ඉතින් ඒක මට එක විදිහකට හොඳ මෙමරි එකක් සහ මම කැමතියි මේ දේවල් කරන්න. ඒ නිසා තමයි මේ channel එකත් පටන් ගත්තේ. ඉතින් ওই විදිහට උතන නම් මම ලොකු වැඩක් ඕක කරන ගමන් ඒකයි මම ඔයගොල්ලන්ට මේ දේවලුත් කියන්න ප්ලෑන් කරේ. රැකගත්තේ බා මේ ආදරේ ඔබ මට දුන්නා යලි උදුරන්නේ ප්‍රේමයේ මා ජීවිතේ ඔබ පන දුන්නා
කොහොම හරි ළමයි ඔන්න ඉතින් යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මම ලැප් එකත් ඕෆ් කරලා බඩු ටිකක් පැක් කරගෙන දැඩි විඩි ගාලා දුවන්න ඕනේ මගේ බස් එක අල්ලගන්න. මොකද ඉතින් බස් එක මිස් වුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා බඩු ටිකත් පැක් කරගත්තා. ඔන්න ඉතින් ඕම තමයි ඉතින් මගේ ඔෆිස් එකේ අවර්ස් ටික ගෙවිලා ඉවර වෙන්නේ. ඔන්න ඉතින් ඒ වගේම හරියටම ෆිංගර් ප්‍රින්ට් එක තිබ්බ විනාඩියක්වත් අඩු වැඩි නැහැ. ගිහින් එන්නම් ළමයි. එහෙනම් see you in my next video. Bye bye.